හරි නංගිලා මල්ලිලා අපි දැන් වර්ගඵලයේ පාඩම සලකා බලමු. එතකොට ඔයාලට වර්ගඵලයේ කතා කරන්න තියෙන සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය වගේම ට්‍රපීසියම, වෘත්තය, ඒ වගේම වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න කොහොමද වගේ දේවල් ඔයාලට 11 වසරට 10 වසරට O level වලට ඕන වෙනවා. අපි වර්ගඵලය පාඩම සමරයිස් කරගෙන යමු. කොහොමද අපි සමචතුරාශ්‍රයක වර්ගඵලය කියන්නේ? වර්ගඵලය කියන්නේ සමචතුරාශ්‍රයක නම් දිග වැඩි කිරීම පළල. සමචතුරාශ්‍රයක් කියන්නේ පාද හතරම සමානයි. එක් පාදයක් A කියලා දුන්නොත් අපි දන්නා අනිත් පාදය වෙන්නේ Aමයි. එතකොට වර්ගඵලයට අපි ඉංග්‍රීසි වලින් කියනවා ඒරියා කියලා. ඒ හින්දා මම A අකුරම ගන්නම්. සමචතුරාශ්‍රයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් A සමානයි දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල කියන්නේ දිග A පළලත් A. සිම්පල් A වරක් සිම්පල් A. A වරක් A කියන්නේ A වර්ගය. වර්ගඵලය සමානයි සිම්පල් A වර්ගය. ඍජුකෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රයක් ගත්තත් වර්ගඵලය එන්නේ දිග වැඩි කිරීම පළල. ඍජුකෝණාශ්‍රයේ දිග සිම්පල් A පළල සිම්පල් B. එතකොට අපි ලියනවා කැපිටල් A සමානයි දිග කියන්නේ සිම්පල් A පළල කියන්නේ සිම්පල් B. උත්තරේ AB. A වරක් B. ත්‍රිකෝණය. ත්‍රිකෝණය ගැන අපි කතා කරනකොට ත්‍රිකෝණය කියන්නේ පාද 3යි ඒකට ලම්බ උසක් තියෙනවා. කොහොමද අපි ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්නෙ? භාගයයි ආධාරකයේ වරක් ලම්බ උස. භාගය කියන එක අනිවාර්යෙන්ම ඔයාලා ලියන්න ඕනේ. එතකොට භාගයයි මේ රූපයට අනුව ආධාරකය කියන්නේ මෙන්න මේක සිම්පල් A. ලම්බ උස කියන්නේ අංශක 90ක් හැදෙන්න ඕනේ. උස අංශක 90කින් හැදෙන්න ඕනේ. එතකොට ලම්බ උස කියන්නේ මෙන්න මේ සිම්පල් h. අපිට ඒක ලියන්න පුළුවන් භාගයයි AH කියලා. සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ගන්න ආධාරකයේ වරක් ලම්බ උස. එතකොට ආධාරකය කියන්නේ මෙන්න මේක සිම්පල් A. ලම්බ උස කියන්නේ සිම්පල් H. සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගන්න ඔහොම. ඊළඟට අපි කතා කරමු ට්‍රපීසියමක වෘත්තයක වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයක කොහොමද අපි වර්ගඵලය ගන්නෙ කියලා. හරි එහෙනම් දැන් අපි බලමු ට්‍රපීසියමක වෘත්තයක කොහොමද අපි වර්ගඵලය ගන්නෙ කියලා. ට්‍රපීසියමක් කියන්නේ නිකන් සමාන්තර පාද දෙකක් තියෙනවා. ඒකට ලම්බ උසක් තියෙනවා. ඒකට අපි කියනවා ට්‍රපීසියමක් කියලා. ට්‍රපීසියමක වර්ගඵලය ගන්න නම් සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදනවා. ඒක අපි වැඩි කරනවා ලම්බ උසින්. ලම්බ උස කියවම ඉස්සෙල්ලත් කියව අංශක 90ක් හැදෙන්න ඕනේ පාදයට එක්ක. එතකොට සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදලා ලම්බ උසින් වැඩි කරනවා. කොහොමද ගන්න? සමාන්තර පාද දෙක කියන්නේ මේකයි මේකයි. ඒක අපිට ගන්න පුළුවන් හරි මේ අපි දැන් කතා කර හිටියේ ට්‍රපීසියම ගැන. ට්‍රපීසියමක වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. ට්‍රපීසියමක සමාන්තර පාද දෙකක් තියෙනවා. ඒ සමාන්තර පාද දෙක අපි ඉස්සලාම එකතු කරනවා. එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ලම්බ උසින් වැඩි කරනවා. අන්න එහෙම තමයි අපි ට්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ. ඒත් එක්කම දැන් අපි කතා කරමු වෘත්තය වර්ගඵලය හොයන්න. වෘත්තයක වර්ගඵලය ඔයාලට මතක ඇති පරිමිතිය කතා කරද්දී වෘත්තයේ පරිමිතිය ගන්න සූත්‍රයක් තිබුණා. ඒක අනිවාර්යෙන් මතක ගන්න ඕනේ. ඒ වගේම තමයි වෘත්තයක වර්ගඵලය ගැන කතා කරද්දී වෘත්තයට අනිවාර්යෙන් සූත්‍රයක් තියෙනවා. වර්ගඵලය සමානයි 5r වර්ගය. වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය.